ඔයා හිතන්නේ රින අංශක 30ක අධික සීතලක් තියෙන හිම කන්දක් උඩදී තමන්ගේ කූඩාරම ඇතුලෙන් කපාගෙන සපත්තු පවා නැතුව එළියට පැනලා මිය යන්න මිනිස්සුන්ට තියෙන හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මේක අදටත් විසඳන්න බැරි වුණු ඩියට්ලොව් පාස් අභිරහසයි. 1959 දී රුසියාවේ උරාල් කඳුපන්තිය නගින්න ගිය පළපුරුදු තරුණ තරුණියන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එකපාරටම අතුරුදහන් වෙනවා. සතියකට පස්සේ සර්ච් ටීම් එකකට ඔවුන්ගේ කූඩාරම හම්බෙනවා. ඒක ඇතුලෙන් නෙමෙයි. කූඩාරම ඇතුලේ හිටපු අය ඒක පිහියකින් කපාගෙන එළියට පැනලා තිබුණා. ඊටත් වඩා පුදුමය කියන්නේ මේ අය රින අංශක 30ක හිමේ ඇවිදගෙන ගිහින් තිබුණේ කකුලෙන් සහ යට ඇඳුම පිටින්. ඔවුන්ගේ මලසිරු පරීක්ෂා කරද්දී සමහර අයගේ හිස් කබල් සහ පපුවේ ඇටකටු කුඩු වෙලා තිබුණා. හැබැයි පිටතින් කිසිම තුවාලයක් තිබුණේ නැහැ. සමහර අයගේ ඇස් සහ දිව පවා අතුරුදහන් වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ගේ ඇඳුම්වල අධික විකිරණශීලීතාවයක් තිබුණු බවත් සොයාගත්තා. පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරයක්ද, රහස් හමුදා පරීක්ෂණයක්ද, නැත්නම් නායාමක්ද කියන්න අදටත් ලෝකයේ ප්‍රධානතම අභිරහසක් බවට මේක පත් වෙලා තියෙනවා. අදටත් කාටවත් විසඳන්න බැරිවුණු මේ හිම කඳුවේ අභිරහස ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ ගොඩක් අය නොදන්න සත්‍ය අභිරහස් කතා බලන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.